after day off, and then we are going to have some cocktails, and then we are going to a Vietnam restaurant. Beach එකට ආවේ. Beach එකේ ඉඳලා ඊට පස්සේ අපි යනවා මේ just having dinner and then have some cocktails and then more popcorn. තමයි අද අපි කරන්නේ. ඉතින් මම ඔයාලට Vietnam restaurant එකේ food පෙන්නනවා. First time නෙමෙයි. Second time Vietnam restaurant එකට යන්නේ. So I will show you what I'm doing and what we are eating. So thank you so much for all your love and your subscribing and everything. I think the රස්නේ දවසක් 32 degrees. I think cocktails bonna. Thank you me. So the people who are watching, not only Sri Lankans, there are some subscribers from other countries. So we are going to have some Vietnamese food and cocktails. Okay, we are at the first place of having cocktails. Good. Hire a scooter. We go up on that. Get that. ඔන්න අපේ දවස ඉවරයි. ඉතින් අපි cocktails ගත්තා. Vietnamese restaurant එකට ගියා. කෑවා. ඉතින් seaside ආවා. අපි දෙන්න හොඳට ගොඩාක් කතා කරා. ඉතින් අපි දේවල් කතා කළා. මම ඇඬුවා මගේ තාත්තා ගැන කියලා. ඉතින් ඒ වුණාට මගේ මහත්තයා තමයි මට ඉන්න ලොකුම ශක්තිය. ඉතින් එයා මාව හොඳට අවුරුදු 15ක් තිස්සේ දන්නවා. ඉතින් අපි දැන් ඔක්කොම නයිට් එක ඉවරයි. අපි කාලා බීලා ඔක්කොම ඉවරයි. දැන් අපි ගෙදර යන්න හදන්නේ. ඉතින් අපි ආවා ස්පයිස් අයිලන්ඩ් ඉන්න එකට. එතකොට අපි බීච් එකේ බෝට්ස් යන දිහා බලාගෙන අපි අපේ ලයිෆ් එක ගැන කතා කරා. ඉතින් දැන් මගේ වීඩියෝ එක ඉවරයි. Thank you for watching my videos. Thank you for subscribing me. ඔක්කොම ආදරයට thank you. ඉතින් ඕගලන්ට ආපහු මම වීඩියෝ එකකින් එන්නම්. ගොඩක් උලඟ nice breeze. It is like
just එයා තමයි මගේ ලෝකෙ තියෙන ලොකුම ආදරේ මගේ පුතාට පස්සේ. ඉතින් ඒක නිසා අපි දැන් යන්න හදන්නේ. Thank you. Bye. ඔක්කොම අපි වීඩියෝස් පෙන්නුවා. ස්පිනික ටාවර් එක ඔක්කොම පෙන්නලා ඉවරයි. ඉතින් ඔයගලන් ඔක්කොටම සුබ රාත්‍රියක්. මම ඔයගලන් ඔක්කොටම හරිම ආදරෙයි. Thank you. ඔයගලන් මාව මම් විදිහට ගන්නවට. ඉතින් මම ආයි වීඩියෝ එකකින් එන්න. Bye.